කියලින් කාසිය වාසිය අද දිනේ ඔබ පරාජයට පත් වෙනවා මැසිනෝදියන් කණ්ඩායමේ නායක මහෙන්. මොකද්ද ඔබගේ සැලැස්ම මේ තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්න? ඔව් ඇත්තම කාසිය වාසිය වැදගත් කරුණක් තියෙනවා මෙතන. නමුත් එන දෙයට මුහුණ දෙන්න ඕනේ. අපිට අපරාධුණා අපි පන්දුර පහර දෙන්න ඉස්සලාම යන්නේ. විකට් එකත් එක්ක බලද්දී ලකුණු 150කට එහා උඩින් ගහුවොත් සෑහෙන හොඳ chance එකක් තියෙනවා මේ තරගේ දිනන්න කියලා මම හිතනවා. ඔබට ඔබගේ කණ්ඩායම ගැන තියෙන විශ්වාසය කොහොමද මේ තරගය පිළිබඳව? ඇත්තටම අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා. ගියවරත් අපි මේ තරඟාවලියට සූදානම් වුණා. අපි ක්‍රීඩා කරා ඇවිල්ලා බැට්ස්මන්ලා 5කින් උයි බෝලර්ස්ලා 6කින් උයි සමන්විතයි. එම නිසා අපේ සමබර කණ්ඩායම මට සිටිනවා. බොහොම ස්තුතියි නම් ඔබට අපි ජය පතනවා. ජය. අද දින කාසිය වාසිය ජයග්‍රහණය කරනවා පාන්දුර ටයිගර්ස් ඔබගේ මාස්ටර්ස් කණ්ඩායම. ඒ අනුව ඔබගේ මොකද්ද අද දවසේ සැලසුම තරගයේ ජයග්‍රහණය කර ගැනීම සඳහා? ඔව් අය මේ ඇත්තටම කියනවා නම් අපි මේ විකට් මීට කලිනුත් මැච් ගහලා තියෙනවා. ඉතින් අපිට අපේ ඉන්න බෝලිං ඇටැක් එකත් එක්ක අපි හැම වෙලාවෙම බලන්නේ අපි අපේ ප්‍රතිවාදීන් අඩු ලකුණු සංඛ්‍යාවට තබා ගන්න. ඉතින් ඒක නිසා මට හොඳ බෝලිං ඇටැක් එකක් තියෙනවා. ඒක නිසා ටොස් එක වින් කරලා මම මුලින්ම පන්දියේම තීරණය කරා. ඒ වාසිය උපරිම ගන්න බලාපොරොත්තු වෙනවා මැච් එක තුළදී. ඒ වගේම ඔබගේ කණ්ඩායමේ සංයුතිය සහ කණ්ඩායම පිළිබඳව ඔබට තියෙන විශ්වාසය කොහොමද නායකයා විදිහට? ඔව් ඇත්තටම කණ්ඩායම ගත්තොත් අයියේ ඊටාම හොඳ කණ්ඩායමක් ඉන්නවා අපිට. අවාසනාවකට මගේ ප්‍රධාන කඩුව රකින්න අද දින අසනීප තත්ත්වය කියන්නේ මේ පවතින උණ වෛරසයත් එක්ක අසනීප තත්ත්වයෙන් ඔව් හද ක්‍රීඩා කරන්නේ නැහැ. ක්‍රීඩකයන් දෙදෙනෙක් අසනීප වෙලා තිනවා. ඉතින් අපි දැනට ක්‍රීඩකයෝ 10 දෙනෙක් ගින් තමයි ප්ලේ කරන්න ඉන්නේ. ඉතින් මං හිතනවා මගේ ඉන්න කණ්ඩායම ඉතාමත් හොඳ මට්ටමක ඉන්නවා. මට හොඳ තරගයක් දෙන්න පුළුවන් ටීම් එකක් මට ඉන්නවා. ඒ නිසා මට විශ්වාසයක් තියෙනවා ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. හරි අපි නම් ඔබට සුබ පතනවා. ඔබගේ සිදුම් බැදුම් මේ ආකාරයෙන් මික්ස් සිද්ධ වෙන කියලා. ඔබට ජය. ඔව් ඒ වගේමයි ඇත්ත වශයෙන්ම ස්තුති කරන්න ඕනේ මේ තරගමාලාව සාර්ථක තරගමාලාවක්. මම මේ තරගමාලාව ක්‍රීඩා කරන්න ඇත්තටම කැමති වුණෙත් මේ වගේ වටිනාකින් තරගමාලාවකට අපි වගේ ටීම් එකක් ක්‍රීඩා කරන එක අතිශයින්ම වැදගත් නිසා තමයි අපි තෝරාගත්තේ UGCA තරගමාලාව ක්‍රීඩා කරන්න. මේම ස්තුතියන්ත වෙනවා ඔබතුමාටත් අපිව මේ තරගමාලාවට සහභාගී කරගත්තට. අය කණ්ඩායමත් ඒ වගේම ඔබ සැමට ස්තුතිය ප්‍රකාශ කරනවා. ස්තුතියි. බොහොමත් ස්තුතියි. ඔව් මාස්ටර්ස් 2026 සීසන් 2 පළවෙනි තරගයේ ලෙස වැසි බාධක මැද්දේ තරගාවලිය ආරම්භ කෙරුණේ පාන්දුර ටයිගර්ස් සහ ආදි මැසිනෝදියන් කණ්ඩායම අතර තරගයෙන්. මම හිතන්නේ ඉතාමත්ම උද්වේගකර තරගයක් අපිට නරඹන්න හැකියාව ලැබුණා. ඉතාම අනාරක තරගයක්. මුලින්ම පන්දුර පහර දුන් මැසිනෝදියන් කණ්ඩායම ලකුණු 150ක් ලබා ගත්තා. ඉතාමත්ම හොඳ තරගකාරීත්වයක් ඔබට ලබා දුන්නා. ඒ වගේම තරගයේ වැඩි වාසිය අත්පත් කරගෙන ඉදිරියෙන්ම සිටියේ ඔබ කණ්ඩායම. නමුත් අවසානයේදී ඔබ ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකිව ගියා. තරගයේ අවසානයේදී ජය පරාජයෙන් තොරව අවසන් පන්දු දක්වාම ඇදී ගිය තරගයක් ලෙස සටහන් වුණා. ඔබට කුමක්ද මේ තරගය ගැන පවසන්න තියෙන්නේ සමිත්? ඇත්තටම කියනවා නම් අයියේ ඉතාම හොඳ කණ්ඩායමක් හැ පැති ප්‍රතිවාදීන් ඇත්තටම කියන්නේ ඒගොල්ලන්ගෙන් අපිට වැඩිය වයසක ක්‍රීඩකයෝ හිටියට ඒගොල්ලොන් ඉතාම දක්ෂයි. ඒ වගේම ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් උපරිම පාවිච්චි කරා මේ විකට් එකේ ඉතාම හොඳට බෝල් කරා. ඒ කියන්නේ දෙන්න පුළුවන් 100%ක් ඒගොල්ලොන් බෝලිං ඇටැක් එකෙන් දුන්නා. ඒ කියන්නේ අපි ලේසි අපි හිතුවා මුලින්ම ලේසි වෙන්න වෙයි කියලා මේගොල්ලන්ට අපිට ගහන්න පුළුවන් ලේසියට කියලා. නමුත් විකට් එකේ ඒගොල්ලොන් බෝල් කරපු විදිය ඇත්තටම සුපිරි හොඳටම බෝල් කරා. ආයේ නෙක්ස්ට් ලෙවල් ඒගොල්ලන්ගේ බෝලිං ඇටැක් එක ගත්තොත් එහෙම ඇත්තටම ෆාස්ට් බෝලර්ස්ලා දෙන්න ඉතාමත් හොඳින් බෝල් කරා. ඒ වගේම දඟපන්දියන්නන්ගෙන් ගත්තාම දඟපන්දියන්න දෙන්නම ඉතාම ඉහළ තැනක බෝල් කරගෙන හිටියා. ඉතින් අපි හිතුවට වැඩිය අපිට ලේසි වුණේ නෑ මැච් එක ඉක්වල් කරගන්නත්. ඒ කියන්නේ අපේ අතේ මැච් එක තිබුණා. අපේ මිස්ටේක් එකකින් මැච් එක ගියාට අපිට ලේසි වුණේ නෑ මැච් එක ඉවර කරගන්න. මොකද හොඳ ෆයිට් එකක් දුන්න ටීම් එකක් තමයි. ඒ ටීම් එක ඉතාම සුපිරි ලෙවල් එකේ ඉන්නවා. ඔව් මම හිතන්නේ ප්‍රථම වතාවට UGCA තරගාවලිය නියෝජනය කරන්නේ පාන්දුර
ටයිගර්ස් මාස්ටර්ස් කණ්ඩායම මම හිතන්නේ ඔබගේ තව යොවුන් තරඟ කණ්ඩායමකුත් සිටිනවා. ඉතින් බොහොම අත්දැකීම් බහුල ක්‍රීඩකයන් පිරිසක් ඔබ සමග සිටිනවා. ඉතින් ඔබ දකින්නේ කොහොමද මේ තරඟාවලිය මේ පැවැත්වෙන ආකාරය සහ මේ ජේෂ්ඨයන්ගේ මේ තරඟාවලියට අපි ලබා දීලා තියෙන මුහුණුවර ගැන? ඇත්තටම ඉතාම සන්තෝෂයි. මොකද මේ UGC එකෙන් කරන්නේ ඇත්තටම කියන්නේ මාස්ටර්ස්ලා වගේ මාස්ටර්ස්ලා දක්ෂ ක්‍රීඩකයෝ ඉන්න ලංකාවේ දක්ෂ ක්‍රීඩකයන්ට මේ වගේ ටර්ෆ් මැචස් දීලා ඒගොල්ලොන්ගේ එක්ස්පීරියන්ස් ලෝකෙට ඒ කියන්නේ රටට පෙන්වන එකම ලොකු මේ ජයග්‍රහණයක්. ඒ කියන්නේ ඇත්තටම දක්ෂ ක්‍රීඩකයෝ ඉන්න මාස්ටර්ස් ඒ කියන්නේ ලෙජන්ඩ්ස්ලා ඒ අතින් ගත්තම මේ ටීම් එකේ තියයි වගේම දක්ෂ ක්‍රීඩකයෝ අපේ ටීම් එකෙත් ඉන්න. ඉතින් මේක ඇවිල්ලා ඇත්තටම අර නැවත වතාවක් ලෙජන්ඩ්ස්ලාට නිකන් නව ජීවයක් ගෙන දුන්නා වගේ ටූර්නමන්ට් එකක් තමයි මේක. ඇත්තටම ඉහළම තලයක තියෙනවා. ඒ කියන්නේ විකට්සුත් හොඳ විකට්ස් දෙන්නේ, ටර්ෆ් විකට්ස් දෙන්නේ. ඉතින් ඒකත් හොඳ අත්දැකීමක්. අපි සමහර ටූර්නමන්ට් ගහනවා මැටින් විකට් වල ගහන්නේ, සමහර කෙනෙක් මැටින් එක ඉරිලා. දැන් මේවල එහෙම කන්ඩිෂන් නෑ. මේක ඇත්තටම ග්‍රවුන්ඩ් කන්ඩිෂන් හොඳයි. ඒ වගේම විකට් එක හොඳයි, හොඳ විකට්ස් එනවා. ඉතින් ඒවත් එක්ක හොඳ ගමනක් තියෙන ටූර්නමන්ට් එකක් තමයි UGC කියන්නේ. ඇත්තටම සුපිරියයි ඒ ටූර්නමන්ට් එක. මම හිතන්නේ අවසන් පූර්ව තරගයට ඔබගේ කාණ්ඩයෙන් කණ්ඩායම් දෙකක් තෝරා ගැනීමනවා. පළවෙනි තරගයේ මම හිතන්නේ ලකුණු සමව බෙදී යන්නේ. මොකද දෙවෙනි වටේ තරගයකට පෙර සුබ වන්දුවාරයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවකදී ඔබගේ ඉදිරි සැලසුම කොහොමද අවසන් පූර්ව තරගයට යොමු වීම සඳහා? ඒ කියන්නේ ඇත්තටම මෙහෙමයි. ඇත්තටම අපේ ටීම් එක හොඳයි. හොඳ ෆයිට් එකක් දුන්නා. ඒ කියන්නේ අපේ අද අපිට අවශ්‍යම කරන ක්‍රීඩකයෝ දෙන්නෙක් අද ප්ලේ කරේ නෑ. ඒ දෙන්න අසනීප තත්ත්ව නිසා. ඉතින් ඒ දෙන්නගේ අඩුව අපිට ගොඩක්ම දැනුණා අද මැච් එකේදී. මොකද ඒ දෙන්න ඇත්තටම මේන් රෝල් එකේ ඕපනර් කෙනෙක් සහ කඩලු රකින්නෙක් අද පාර්ට් ටයිම් කඩලු රකින්නෙත් නා පන්දු රැක්කේ. ඉතින් ඒ දෙන්නගේ අඩුව අපිට තිබුණා. ඒ තිබුණත් අපි හොඳ ගේමක් ෆයිට් එකක් දුන්නා. ඉතින් මේ අපේ ගේම් එක තියෙන අපි අනිවාර්යෙන් කොහොම හරි ඊළඟ රවුන්ඩ් එකට සෙලෙක්ට් වෙන්න ගේම් එකක් දෙනවා කියන එක තමයි අපේ බලාපොරොත්තුව. ටයිගර්ස්ලාගේ අනිවාර්යෙන් ෆයිට් එකක් දීලා සෙකන්ඩ් රවුන්ඩ් එකට සෙලෙක්ට් කරනවා. එහෙනම් බොහොමත් ස්තුතියි සමිත්. අපි එහෙනම් ඊළඟ තරගයේදී මේ වගේම තරංකාරී ස්වභාවකින් ක්‍රීඩා කරන තරගයේදී අපි නැවතත් හමු වෙමු. ස්තුතියි. නැවත හමු වෙමු. ආදි මැචුරියන් කණ්ඩායමේ නායක මහෙන් මම හිතන්නේ ඔබ බොහොම පළපුරුදු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාව තුළ සෑහෙන කාලයක විවිධ අංශවල ඔබ ක්‍රිකට් නිරත වෙලා තියෙනවා. ඉතින් ජ්‍යෙෂ්ඨයන්ගේ කණ්ඩායමේ නායකයා විදිහට මම හිතන්නේ අද අද්විතීය තරගයක් ලබා දුන්නා. මුලින් යම්කිසි පසුබෑමකට ලක් වුණත් ටයිගර්ස් කණ්ඩායමට පාන දුර. ඔබට මේ තරගය ගැන යම්කිසි අඳිනීමක් කරනවා නම් අපිට කෙටියෙන් අපිට හඳුන්වන්න ඔය තරගය ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ කියලා? ඔවුසුරත් ක්‍රිකට් වල තියෙන අනිශ්චිතභාවය සහ තරඟකාරී බව ඇත්තටම විදහාව දක්වන තරගයක්. දිනුම හෙට මෙහෙට දෝලණය වෙලා දෙගොල්ලම දක්ෂ කණ්ඩායම් දෙකක් අන්තිම බෝලේ වෙනකල්ම දිනුම කාගේද කියන්න බැරි හොඳ තරගයක් තමයි මට කියන්න තියෙන්නේ. එතකොට දැන් අද තරගයේ ඇත්තටම ලකුණු බැගින් තමයි බෙදී යන්නේ කණ්ඩායම් දෙකටම. ප්‍රථම වටේ තරග සමමුත් අපි සුබවන්දුවල ක්‍රියාත්මක කරන්නේ නැහැ. එතකොට ඔබට යම්කිසි තව අභියෝගාත්මක තත්ත්වයක් තියෙනවා ඊළඟ තරගවලදී වැඩි ලකුණු ලබාගෙන වැඩි ලකුණු වේගයක් ලබාගෙන අවසන් පූර්ව තරගයට පැමිණෙන්න. ඔබ කොහොමද ඒකට සැලසුම් කරන්නේ? ඔව් ඇත්තටම ඉතින් ඉතුරු තරඟත් පළමු වටේ තරඟ අපි ජයග්‍රහණය කර යුතුයි. මම නම් කියන්නේ ක්‍රීඩාව ජයග්‍රහණය කරලා තමයි අපි ඉස්සරහට යන එක යන්න ඕනේ. ඉදිරි තරඟ දෙක අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න අපේ කණ්ඩායමත් සීලමු සැලසුම් සහගතව අපි ක්‍රීඩා කරනවා හොඳට. ඒ වගේම අදි මැසුරින් කණ්ඩායම කියන්නේ අපි දකින විදිහට සාමාන්‍ය මේ සුවද ක්‍රිකට් තරඟවල පමණක් නෙවෙයි විවිධාකාර තරඟාවලිවල වයස් මට්ටමකින් තොරව ඔබ තරඟාවලිය වලට ඉදිරිපත් වෙනවා. ඔබ ඒ ජ්‍යෙෂ්ඨයන්ගේ කණ්ඩායමක්ද නැතිනම් ඒක විවෘත මට්ටමේද කියලා ඔබලා ඒ ගැන පසුගාමී වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ උද්වේගකර ආකල්පයක් කොහොමද ඔයගොල්ලෝ මේ කණ්ඩායමක් විදිහට තියාගන්නේ මෙච්චර කාලයක්? ඇත්තටම ගොඩක් ක්‍රිකට් ගහපු අය මෙතන ඉන්නවා. ඇත්තම ගොඩක් අයගේ විනෝදාංශය ක්‍රිකට්. ඒකින්ද ඒක ආසාවත් එක්ක බැඳීම නිසා තමයි තාමත් මේ වයස් එක වෙලත් අපි මේ සෙල් ක්‍රීඩාවට බැඳිලා ඉන්නේ. ඒක තමයි මේකේ රහස. මං හිතන්නේ අපේ කට්ටිය ගොඩක් එකතු වෙලා වැඩ කරන්නේ. ඔව් ඉතින් අපිට අවසාන වශයෙන් කියන්න මේ UGC තරඟාවලිය තවත් තරඟාවලියකින් එහාට ගිය Truly masterclass performance.
උමේෂ් අබේවික්‍රම මම හිතන්නේ ඔබ බොහොම ප්‍රහාරාත්මක ක්‍රීඩකයෙක් සුවඳ තරඟාවලදී බොහොම ප්‍රසිද්ධයි පිළිබඳව. ඒ වගේම ඔබ විවෘත මට්ටම් සහ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් දෙකම නියෝජනය කරනවා ආදිවාසී කණ්ඩායමේ. ඉතින් ඔබ අද තරගයේ ජයග්‍රාහකයා වෙනවා කඩලු අත්‍යවශ්‍යම කඩලු 3ක් බිඳහැලගෙන මේ සමව විසඳුණු තරගයක ඔබ දක්ෂයා වුණාද? ඉතින් ඔබට මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ? සන්තෝසයි මේ වගේ තරඟාවලියක සෙල්ලම් කළා අපිට මෑන් ඔෆ් ද මැච් වෙන්න හම්බෙච්ච ගැන වයසට ගිහිල්ලා ක්‍රිකට් වලට දින ආසාවට අපි සෙල්ලම් ගන්න ඇවිල්ලා දිනවා. තාමත් සන්තෝසයි අපි වයස කට්ටිය මෙහෙම සෙල්ලම් කරලා එකතු වෙලා මැච් එකක් ගහලා ඔබක අද තරගයේ වීර්යා සම්මානය ඔබට කාටද අද ඔබ බුද කරන්නේ මේ සම්මානය? මේ සම්මානය අත්‍තරම මම මගේ කැප්ටන් එයාගෙන් විකට් ගිහිල්ලා තියෙන වෙලාවක හොඳ නොක්කක් එයා සෙල්ලම් කරා. අත්‍තරම ඒක සෑන්ම අගය කරන එයාගේ ඉනිං එක. ඉතින් ඔබ ඊළඟ තරගය සඳහා කොහොමද ඔබගේ සූදානම තවත් ඔබගේ දක්ෂතාවය වැඩි දියුණු කරගෙන සහාය ලබා දෙන්න? ඇත්තටම හැම තරගෙන් තරගයට හොඳට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ටීම් එකක් විදියට. අපි මේ කරා වගේ මේකේ අඩුපාඩුකම් ඔක්කොම නැති කරගෙන පුළුවන් තරම් ඉස්සරහට කරලා දෙවෙනි වටේට යන්න තමයි අපේ බලාපොරොත්තු තියෙන්නේ. එහෙනම් අපි සුබ පතනවා උමේෂ් ඔබට ඊළඟ තරගයේදී ඔබේ උපරිම දස්කම් දක්වා නිරන්තරයෙන් ඔබේ කණ්ඩායම ජයග්‍රහණය ගෙන යන්න. බොහොම ස්තුතියි. හොඳ තරඟාවලිය දෙකක් මේ දෙවෙනි තරඟාවලිය මේ ඕගනයිස් කරන්නේ. මේ වගේ තරඟාවලිය අපි ඇත්තටම කැමතියි මේ වගේ තරඟාවලිය පාටිසිපේට් කරන්න. හොඳට ඕගනයිස් කරනවා. බොහොම ස්තුතියි. ස්තුතියි උමේෂ්.